අයිබෝන් කිලිවිලි ගන්නවා ඔයාලව අපේ අසීන් COC YouTube channel එකට ඔයාලට කියලා දෙන්න ඇවිල්ලා තියෙන්නේ Clash of Clans game එකේ හරියට clan එකක් හදාගන්නේ කොහොමද කියලා. මමත් අපේ අසීන් COC YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. එහෙමනම් අපි වීඩියෝ එක පටන් ගමු. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මම ඔයාලට කියලා දෙන්න ඇවිල්ලා තියෙන්නේ කලින් කිව්වා වගේම අපි ඔයාලට කියලා දෙන්න ඇවිල්ලා තියෙන්නේ අද හරියට Clash of Clans game එකේ clan එකක් හදාගන්න කොහොමද කියලා. මට මේ account එකෙන් clan එකක් හදන්න වෙන්නේ අපි වෙන account එකකට switch වෙමු. ඒකට හේතුව තමයි මගේ clan එකේ leader මට clan එකෙන් අයින් වෙන්න බෑ. ඒකින්ද අපි වෙන account එකකට switch වෙලා ඒ account එකෙන් අපි clan එකක් හදමු. ඇත්තටම කිව්වොත් clan එකක් හදන්න ඇත්තටම හරිම ලේසියි. ඇත්තටම account තියෙන්නේ 3යි. එක account එකක් town hall 16, අනිත් account එක town hall 11, අනිත් account එක town hall 9. ඇත්තටම මට පොඩි account 3ක් තමයි තියෙන්නේ. ඉස්සර clan මම ඉන්න clan එකෙන් අයින් වෙන්න ඕනේ clan එකක් හදන්න කලින්. අපි එහෙනම් clan එකෙන් අයින් වෙමු දැන්. clan එකක ඉන්නවනම් මේ මම කරන විදිහට clan එකෙන් අයින් වෙන්න මේ leave කියලා එකක් තියෙන්නේ. අන්න ඒක click කරලා okay කරලා අපිට clan එකෙන් අයින් වෙන්න පුළුවන්. ඒක තමයි මගේ clan එක. මේ clan එකේ දැනට members-ලා ඉන්නවා 49ක්. මේ clan එක හදලත් වැඩි කාලයක් නැහැ. කට්ටිය ගොඩක් මේ clan එකට join වුණා. මේ clan එක නම් level 4ද කොයිද මං හිතන විදිහට දැන් තියෙන්නේ. දැනට දැකලා තියෙන වැඩිම level ගන්න clan එක level 34. clan එකක ඉන්නවනම් මේ රතු පාටට තියෙන leave කියලා බටන් එක අන්න ඒක click කරලා ඔයාලට ඔයාලා ඉන්න clan එකෙන් අයින් වෙන්න පුළුවන්. clan එකෙන් අයින් වුණාම වම් පැත්තෙන් පෙන්නාවි join කියලා බටන් එකක්. අන්න ඒක click කරන්න දැන්. ඒක click කරාට පස්සේ ඔයාලට දැනට තියෙන clan බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් ඒ ඉන්න එකට join වෙන්නත් පුළුවන්. මම clan එකට join වෙන්න නෙමෙයි කියලා දෙන්න ආවේ අපිටම කියලා clan එකක් කොහොමද හදාගන්නේ කියලා තමයි අපි අද කතා කරන්න ආවේ. අපි බලමු අපිටම කියලා clan එකක් හදාගන්නේ කොහොමද කියලා. දැන් මෙතනින් back වෙන්න. අපි දැන් ඔතන තියෙන profile icon එක උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ create clan කියලා තියෙන්නේ අන්න ඒක උඩ එකපාරට touch කරන්න. ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙතන තියෙන මේවා ටික fill කරලා අපේ clan එකට අවශ්‍ය දේවල් ටික fill කරලා අපේ clan එක හදාගන්න. එතන සරලවම කරන්න තියෙන්නේ අපිට clan එකට නමක්, description එකක්, clan එකට badge එකක්, අන්න ඒ වගේ දේවල් ටික fill කරලා අපේ clan එකට හදාගන්න. clan label එහෙම දාලා ලස්සනට අපිට අපේ clan එක හදාගන්න පුළුවන්. මම ඔයාලට මේවා එක එක පුරවන විදිහ කියලා දෙන්නම්. අපේ වීඩියෝ එක දිගටම ඉවර වෙනකම් බලන්න. ඔයගොල්ලන්ට clan එකක් ඔයාටම කියලා හදාගන්න පුළුවන් වෙයි. අපි ඉස්සෙල්ලා අපේ clan එකට නමක් දාගමු. මම නම් මේ වෙලාවේ දාගන්නේ මගේ YouTube channel එකේ නම තමයි. ඔයගොල්ලන්ට උදාහරණයක් විදියට අසීන් COC කියලා මම මෙතන type කරගන්න. ඔයගොල්ලොත් ඔයාගේ clan එකේ නම දාගන්න. ඔයගොල්ලොන්ට හිතාගෙන ඉන්න clan එකේ නම දාලා ඔයාගේම clan එකක් හදාගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ clan එකට description එකක් දාගන්න. මේක නම් ඔයා ටිකක් දිගට දාගන්න. එතන උදාහරණයක් විදියට welcome to my clan කියලා නිකන් type කරගන්නේ. ඔයගොල්ලෝ මීට වැඩිය හොඳ description එකක් දාගන්න ඔයාලගේ clan එකට. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ clan එකට badge එකක් තෝරගන්න. මේකට කරන්න තියෙන ඔයගොල්ලෝ මේ edit කියලා තියෙන්නේ අන්න ඒක උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔය යටින් පෙන්නන්නේ colors ටික අපේ badge එකට. ඊට පස්සේ ඔය නිකන් design ටිකක් තමයි උඩින් පෙන්නන්නේ. ඔයගොල්ලන්ට කැමති design එකක් දාලා කැමති color එකක් දාලා ලස්සනට ඔයගොල්ලෝගේ clan එකේ badge එක ඔයාලටම හදාගන්න පුළුවන්. ගොඩක් badge design තියෙනවා ඔයගොල්ලෝගේ clan එකට ගැලපෙන badge design එකක් තෝරලා ඔයගොල්ලෝගේ clan එකට ලස්සන badge එකක් ඔයාම හදාගන්න. design තියෙනවා 80ක් විතර. colors නම් තියෙන්නේ 13යි. ඔයගොල්ලන්ට කැමති badge එක ලස්සනට ගොඩාක් අලංකාර විදියට badge එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මෙච්චර design තියෙන්නේ. මම මෙතන උදාහරණයක් විදියට නිකන් badge එකක් තෝරන්නම්. badge එක design එකක් තෝරගත්තා. දැන් මම color එකකුත් තෝරගන්නම්. ඊට පස්සේ මෙතන පල්ලෙන් save කියන එක දාලා ඔයගොල්ලෝ clan එකේ badge එක save දාගන්න. මෙතන උඩ තියෙන setting දෙක වෙනස් කරන්න එපා. යට තියෙන setting වෙනස් කරනවා නම් වෙනස් කරන්න. ඔයගොල්ලන්ට මේකේ පල්ලෙහින් බලා ගන්න පුළුවන්. clan එකට එන්න ඕන player එකේ rank එක ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඔයාලා දාන rank එකට අඩු කට්ටියට clan එකට join වෙන්න බෑ. පල්ලෙහින් තියෙන town hall එක තෝරන්න. ඒකත් එහෙමම තමයි. town hall 8 දැම්ම කියමු. town hall 8න් පල්ලෙහින් කට්ටියට එන්න බෑ.
ටවුන් හෝල් වලින් උඩ කට්ටියට ක්ලෑන් එකට ජොයින් වෙන්න පුළුවන්. අපි කරන්න තියෙන්නේ ක්ලෑන් එකේ ලොකේෂන් එක තෝරගන්න. ඒ කියන්නේ ඔයා ඉන්න රට තමයි මේකට දාන්න තියෙන්නේ. ඉන්නේ ලංකාවේනේ. ඒකින්ද මම ලංකාව ශ්‍රී ලංකාව කියලා තෝරගන්නවා. ඔයා ඉන්නේ වෙන රටක නම් ඔයා ඒ රට තෝරගන්න. ශ්‍රී ලංකා ටිකක් පල්ලෙහා මං හිතන විදිහට තියෙන්නේ. මේ හරි තියෙන්න ඕනේ. හරි තිබ්බා. දැන් මෙතන ශ්‍රී ලංකා කියන එක ක්ලික්. ඔයා ඉන්න රට ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකා කියලා ක්ලික් කරලා ඊළඟට ක්ලෑන් එකේ ලැන්ග්වේජ් එක තෝරන්න තියෙන්නේ. මම මේක ඉංග්‍රීසි කියලා තෝරගත්තා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන පබ්ලික් ෆාලෝ කියන එකට ටික් එකක් දාගන්න. ඔයාට කැමති නම් වෙන එකකට ටික් එකක් දාගන්න පුළුවන්. මම මෙතන පබ්ලික් ෆාලෝ කියන එකට ටික් එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ක්ලෑන් එකේ ලේබල් 3ක් මෙතන තෝරන්න තියෙනවා. මෙතනින් ඔයාට තෝරන්න තියෙන්නේ ඔයාගේ ක්ලෑන් එකකින් වැඩිපුර කරන දේවල්. ඉතින් තෝරගන්නවා ක්ලෑන් වෝලීක්ස් කියන එකයි. මොකක්ද තෝරගන්නේ? මම තෝරගන්නවා ආයේ ක්ලෑන් කැපිටල් කියන එක. තෝරගන්නවා ඩොනේට්ස් කියන එක. මේවා ටික සේව් දාගන්න කලින් බලන්න මේවා සේරම හරිද කියලා දීපුවා. මට වෙනස් කරන්න තියෙනවනේ. දැන් වෙනස් කරගන්න මේකේ සෙටින් මොන හරි වෙනස් කරන්න තියෙනවනම් ඔයා වෙනස් කරගන්න මොන හරි තියෙනවනම් ඔයා ක්ලෑන් එකක් හදන්න කලින් ඔයාගේ බේස් එකේ කොයින් තියෙන්න ඕනේ 40000. ඊට පස්සේ ඔයා මෙතන 40000 කියන එක උඩ එකපාරට ටච් කරගන්න. ඒක ටච් කරන්න කලින් ඔයාගේ දීපුවා සේරම හරිද කියලා බලන්න. හරි දැන් අපි ක්ලෑන් එක හදාගෙන ඉවරයි. ඔච්චරයි අද වීඩියෝ එක. ඕනනම් දීපු සෙටින් වෙනස් කරගන්නත් පුළුවන් ක්ලෑන් එකේ ආයෙත් එඩිට් කරලා. අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් දැනට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.